समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्क मुक्कदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो च पुब्बे पमज्जित्वा पच्चासो नप्पमज्जति सोइमं लोकं पभासेति अब्भामुत्तोव चन्दिमाति सद्धर्म श्रवणाभिलाषी කාරුණික වාසනාවන්ත පින්නතුනි පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පවත්වන්නට යෙදෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ හැම දිනාගේම ආරම්භන බවට පත් වුණේ. මීට වසර 2273කට විතර පෙර මිහිඳු මහරහතන් වහන්සේගේ මේ ලංකාවට වැඩම වීමත් සමගම අපිට කියා නිව නොකළ හැකි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඒ දර්ශනය අපිට ලැබුණු පොහොය තමයි අපි පොසොන්පුර පසළොස්වක පොහොය කියලා අපි හඳුන්වන්නේ. උන්වහන්සේගේ වැඩමවීම සමගම අපිට සිරිත් විරිත් සාර ධර්ම සිතීමේ නිදහස ඒ වගේම තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ දර්ශනයේ ධර්මයේ අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලයට ලැබුණා. ඒ ලැබිච්ච නිසා අද ලංකා වාසී පින්නතුන් තථාගත ධර්මයේ අනුගමනය කරමින් ඒ සිරිත් විරිත් අනුගමනය කරමින් මෙලව පරලව දිනුව සලස්වා ගන්නට කටයුතු කරනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයත් එක්ක ඒක නිසා මේ පොසොන්පුර පසළොස්වක පොහොය දිනේ සමරන ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරන්නේ තථාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි මුලින්ම අනුශාසනාවක් ආශිර්වාදයක් කරනවා. පිනතුනි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරලා අපි දන්න ආකාරයට ඔබ ඉගෙනගෙන තියෙන ආකාරයට දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැහෙනවා. රජතුමා මුව දඬීමේ යනවා.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඉස්සෙල්ලාම ප්‍රශ්න දෙකක් ගැන ඔබ අහනවා. ඔබ අහලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් ප්‍රශ්න දෙකක් පිළිබඳ විමසුවා කියලා. අඹ ප්‍රශ්නේ සහ ඥාති ප්‍රශ්නේ මූලික කරගෙන රජතුමාට මේ තථාගත ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්ද? Taman දේශනා කරන ධර්මයේ වටහා ගන්නට පුළුවන්ද කියන කාරණාව පිළිබඳ ප්‍රඥාව පිළිබඳ මෙහිදී නැගිච්ච ප්‍රශ්නාවලියක් තමයි මෙහිදී සඳහන් වෙන්නේ. ඒ ප්‍රශ්නාවලිය පිළිබඳ අපි හොඳ ආකාරව දන්නවා. ඒ නිසා පොසොන් පොහොයේ පණිවිඩය වන්නේ මොකක්ද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ ඥාති ප්‍රශ්නේ අඹ ප්‍රශ්නේ මූලික කරගෙන රජතුමාගෙන් අහපු ප්‍රශ්නාවලියත් එක්ක වර්තමානයේ අපිට ගන්න තියෙන පණිවිඩය තමයි අපි ප්‍රඥා ගෝචරව යම් දෙයක් අපි තේරුම් අරගෙන ප්‍රඥා ගෝචරව කටයුතු කරනවාද කියන කාරණාව. මොකද මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීම සමගම අපිට සිරිත් විරිත් සාර ධර්ම පමණක් නොවේ මේ තථාගත ධර්මය අපිට ලැබුණා. රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ රජතුමනි ඔබ මේ මහ පොළවේ සිටින මහ පොළව බාරගෙන කටයුතු කරන කෙනා නෙමෙයි. ඔබ ස්වභාව ධර්මයට වග කිය යුතු කෙනා. ඒ වගේම සතාංශය උපාවන්ට වග කියන කෙනා. මීට වඩා වගකීමේ වැඩ කරන්නට ඕනේ කියන පණිවිඩය එදා මිහිඳු මහරහතන් වහන්සේ ලබලා දීලා තියෙනවා. එතකොට ඒ ලැබිච්ච ආభాෂයත් නිසා ප්‍රාණඝාතයේ අදත්තා දානේ ආදී පස්පවින් බලකින්නට මේ මාර්ගය අපිට විවර කරලා දුන්නේ මේ මහින්දා ගමනියත් එක්ක කියන කාරණාව වර්තමානයේ ඔබ හැමදෙනාම මතක තියාගන්නට ඕනේ. ඒ නිසා අද බලන්න අහස දිහා ලස්සනට පොසොන් සඳ අහසේ පායලා තියෙනවා. ඔබේ අනාගතය ගැන ඔබ කල්පනා කරලා බලන්න අනාගතේ මං කොතැනටද යන්න ඉන්නේ කියලා. අතීතය ගැන විපරම් කරලා බලන්න. අතීතේ ඔබ අතින් ඕන තරම් වැරදි වෙන්නට පුළුවන්. මේ පොසොන් සඳ අපිට ලස්සන අවවාදයක් ලබලා දෙනවා. මොකක්ද ඒ අවවාදය? මේ පොසොන් සඳේ දීප්ති ධාරාව ලෝකයාට පතිත කරනවා වගේ ಜಾති, ආගම්, ભેද, කුල, මල මේ කිසිවක් නැතිව ලෝකයාට එකම ආකාරයකට දීප්ති ධාරාව පතුරවනවා වගේම වෙනතුනේ ඔබත් ප්‍රඥාවෙන් සමෘද්ධිමත් වෙන්නට ඕනේ. අතීතය ගැන හිත පසුතැවිලි වෙන්නට එපා. අතීතයේ කලවර ලෝකයක ජීවත් වෙන්න එපා. කලවර ලෝකයක ඉඳගෙන වර්තමානයේ දුක් වෙන්නට එපා. වර්තමානයේ දුක් විඳ විඳ පසුතැවි පශ්චාත්තාපයටපත් වෙවි අනාගතය ගැන දුක් වෙන්නට එපා. වර්තමානයේ තුල ජීවත් වෙන්නට. තථාගතයන් වහන්සේ බොහෝම ලස්සන අවවාදයක් දහම් මාර්ගයක් අපිට දේශනා කරනවා සතුටින් ජීවත් වන්නට. මොකක්ද මේ ධර්මයේ? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝයිමං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. මේ සඳ උපමා කරගෙන බොහෝම ලස්සන දහම් කාරණා ටිකක් පැහැදිලි කරනවා. පිනතුනේ ඔබ ගැන චුට්ටක් හිතලා බලන්න. ඔබගේ సంతානයේ තුල අතීතය ගැන හිතලා බලනකොට ඔබ තරුණ වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඔබ අතින් යම් වරදක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි ගැන හිත අනේ මගේ අතින් ලොකු අකුසල කර්මයක් සිද්ධ වුණානේ කියලා හිත ඔබ ඔබේ ජීවිතයේ උතනින්ම නවත්ත ගන්නට අවස්ථාවක් ඔබ මේ වෙනකොට සමහරක් වෙලාවට හිතලා ඇති. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔබ අතින් වරදක් සිද්ධ වුණාද ඒ වරද නිවැරදි කරගෙන යහපත් පුජ්‍යලයක් වශයෙන් සමාජයේ ජීවත් වෙන්නට පුළුවන්. යහපත් පුජ්‍යලයක් වශයෙන් කුසල් දහම් වඩාගත්තොත් එහෙම ඔබේ ජීවිතේම ආලෝකමත් කරගන්නට පුළුවන් කියන පණිවිඩය
තථාගතයන් වහන්සේ අපිට ලබලා දීලා තියෙනවා. කොහොමද? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකම් පබහසේති අබ්බහා මුත්තෝ චන්දිමා. ඔබ මුලදී වැරදි කරනවා, වැරදි කරලා ඉවර වෙලා අනේ මගේ අතින් වරදක් සිද්ධ වුණා කියලා වරද ගැන හිත ඉන්නවා. හැබැයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔබට පුළුවන් නම් මේ වරද වශයෙන් දැකලා ඒ වරද ආයි කරන්නේ නැතිව ඔබට නිවැරදි වෙන්නට පුළුවන් නම් සඳ ලෝකයේම අහස පුරා ලෝකේටම ඒ හඳ බබලනවා වගේ අබ්බහමුත්තෝ චන්දිමා සම්දේ දීප්ති ධාරාව ලෝකයට පතිත කරනවා වගේ ඔබට ඔබේ ජීවිතයත් ආලෝකමත් කරගන්නට පුළුවන් කියලා කියනවා ඒ වරද්ද නිවැරදි කරගෙන. පිනතුනි බලන්න මේ හඳේ ස්වභාවය. හඳ යම් කිසි ආකාරයකට ඝන වලාකුළක් ඇවිල්ලා මේ සඳ වසාගත්තොත් මොකද වෙන්නේ? සඳේ දීප්ති ධාරාව ලෝකයට පතිත වෙන්නේ නැහැ. ඝන අන්ධකාරය තමයි සඳ එළිය නැතිව ඉන්න වෙන්නේ. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ ඝන වලාකුළ සඳ හැරදාලා ගියොත් එහෙම මොකද වෙන්නේ? නැවතත් අර සඳේ දීප්ති ධාරාව ලෝකයට පතිත කරනවා. ඒ නිසා මේ අපිට දෙන අවවාදී උපමාව තමයි පින්නතුනි, ඔබ අකුසල් කර්ම කරන්න ඇති, ප්‍රාණඝාත ආදී අකුසල් කර්ම ඔබ කරන්නට ඇති. ඒ අකුසල් ගැන කරලා ඒ වගේ ඔබ නිවැරදි වුණේ නැත්නම් මොකද වෙන්නේ? ඔබේ අනාගතයේ ජීවිතේ අර වගේ අඳුරටපත් වෙලා ඔබ මරණින් මතු ජීවිතේ නරකයේ උපදින්නට ඔබ වැඩ සලස්වා ගන්නවා. ඒක නිසා අර ඝන වලාකුළ ඉක්මිලා ගිහිල්ලා නැවත සඳේ දීප්ති ධාරාව ලෝකයට පතිත කරනවා වගේම ඔබට පුළුවන් නම් ඔබේ අකුසල් කර්මයේ ටික තේරුම් අරගෙන ඔබ අතේ වරද්ද තේරුම් අරගෙන ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට ප්‍රඥාවෙන් මේ ලෝකයෙන් බබලන්නට පුළුවන්. තථාගතයන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ මූලික කරගෙන. අපි මදක් විමසලා බලමු මේ චරිත කතාව ගැන. අඟුලිමාල මහරහතන් වහන්සේ අද ශ්‍රේෂ්ඨතම රහතන් වහන්සේ නමක් බවට අපි වන්දනාමාන කරනවා. ඒ වගේම මව් පදවියට පත් වෙන්න සිටින සෑම අම්ම කෙනෙක්ම අඟුලිමාල පිරිත ස්වාමින් වහන්සේලා ලව්වලා සජ්ජායනා කරගන්නවා. මේ තරම් අසිරියක්, මේ තරම් බලයක් කොහොමද අඟුලිමාල මහරහතන් වහන්සේට ලැබුණේ? එකට අධ්‍යාපනයේ හදාරන, එකට සිප්සසර හදාරන තමන්ගේම යාළුවන්ගේ ඊර්ෂ්‍යාව නිසා, තමන්ගේම ගුරුවරයාගේ ක්‍රියාවලිය නිසා, ගුරුවරයාට පිටුපාන්නට බැරි නිසා අහිංසක මොකද වුනේ? මහා මිනි මරණ මහා පාපතරෙක් බවට පත් වුණා. ඒ පාපතරෙක් බවට පත් වුනේ කුමක්ද? අර තමන් ළඟ තමන්ගේම යහළුවෝ ඊර්ෂ්‍යා කරපු ආකාරය, තමන් පිළිබඳ අන්‍යයට කියපු කේලම් පිළිබඳව මොකද වෙන්නේ බලන්න පින්නතුනේ. තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන එක කාරණාවක් තමයි පබස්සර මිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිට්ඨේහි උපක්ඛිලිට්ඨං. මොකද්ද මේ කියන්නේ? මුලින් අපේ සිත හරීම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වරයි කියලා කියන්නේ ඇයි? අපි අලුතෙන් උපත ලබනකොට අපේ සිතේ රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, වෛරය, පරිගැනීම චේතනා මොකක්වත්ම නැහැ. එහෙනම් බාහිර වශයෙන් පැමිණෙන මේ අකුසල කර්ම, එහෙම කියන්නේ උපක්ලේශ ධර්ම නිසා තමයි අපේ සිත සම්පූර්ණයෙන්ම මේ වගේ තත්ත්වයට, දූෂ්‍ය තත්ත්වයටපත් උනේ. ඒ නිසා අහිංසකගේ සිතේ එහෙම තරහව, පරිගැනීම, වෛරය, ක්‍රෝධය කිසිවක් තිබුණේ නැහැ. අර බාහිර වශයෙන් පුද්ගලයන්ගේ බලපෑම නිසා මොකද වෙන්නේ? Taman නිකම්ම මිනිමරුවෙක් බවට පත් වුණා. අවසානයේදී මිනිස්සු 999ක් මරලා අවසානයේ තමන්ගේ අම්මව ඝාතනය කරන තැනට ආවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නොලැබෙන්නට අද මේ ලෝක තලයේ තුල අපි කතා කරන අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් නෑ අද. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ
සෙවන අඟුලිමාල තම අර අහිංසකට ලැබිච්ච නිසා තමන්ගේ වරද්ද පිළිගත්ත නිසා මොකද වුනේ අද අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට අපිට කතා කරන්නට චරිත කතාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ අඟුලිමාල පිළිබඳ අවධානය යොමු කරලා කැලේට වදිනකොට එදා මිනිස්සු අඟුලිමාල කියන නම වචනේ ඇහෙනකොටම මොකද වුනේ? බය වුණා. බය වෙලා හැංගින්න පටන් ගත්තා, දුවන්න පටන් ගත්තා. තථාගතයන් වහන්සේටත් කැලේට යන්නට එපා කියලා මිනිස්සු කිව්වා, මහා මිනිමරුවෙක් ඉන්නවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා හරි අර ඇඟිල්ල කපා ගන්නවා කියන චේතනාව පාප සිටිවිල්ල අර අහිංසකට තිබුණා. බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව කැලේට වැඩම කරලා අඟුලිමාලයන් දමනය කරනවා. අවසානයේදී අසිපත අයින් කරලා දාලා විසික් කරලා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා අනේ ස්වාමීනි මට සමාවන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ අහිංසකව අරගෙන ගිහිල්ලා අඟුලිමාලව අරගෙන ගිහිල්ලා එහි භික්ෂු උපසම්පදාවෙන් උපසම්පදා කරලා මහාන කරලා අවසානයේදී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙනම් මේ කතන්දරයේ තුල අපිට දෙන අවවාදය මොකක්ද පින්නතුනි? බැරි වෙලාවක් හරි අඟුලිමාල අහිංසක තමන් කරපු අකුසල කර්ම ගැන මිනිස්සු 999ක් මරලා ඉන්න ඒ ගැන හිටියනම් එයාට කවදාකවත් මේ සසරෙන් ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. බැරි වෙලාවක් හරි තමන්ගේ අම්මව ඝාතනය කළා නම් ගරුක කර්ම පංචානන්තරී පාප කර්මයක් බවට පත් කරගන්නවා. පත් වෙලා එයා මැරිච්ච ගමම් තිරිසන් මේ പ്രേත ලෝකේ උපදින්නට අවීචි මහා නරකේ උපදින්නට අවස්ථාව උදා කරගන්නවා. මේ බව දැනගෙන තමයි තථාගතයන් වහන්සේ මේ පංචානන්තරී පාප කර්මයේ වළක්වීම පිණිස තමයි කැලේට වැඩම කළේ. ඒක නිසා අද අඟුලිමාල මහරහතන් වහන්සේ වශයෙන් අපි මේ ලෝකේ හැමෝම කතා කරනවා. ඒ වරද්ද ලෙස තේරුම් ගත්ත නිසා. ඒ නිසා අපිට කියන්න තියෙන පින්නතුනේ ඔබ තුල වැරදි වෙන්නට පුළුවන්. ඔබ වැරදි කරලා හිතින්නට පුළුවන්. මේ දේශනාව යන අතරතුරේදී අනේ මගේ අතිමුත් මෙන්න මේ වගේ අකුසල කර්මයක් සිද්ධ වුණා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඔබ පසුතැවෙන්න එපා. ඒ පසුතැවෙන එක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ වරද්ද නිවැරදි කරගෙන තේරුම් අරගෙන ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නට පුළුවන්. ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට පුළුවන් අවශ්‍ය කරන සියලුම සම්පත්තික මේ ධර්මයේ තුල තියෙන වගේ හොඳට මතක තියාගන්න. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මොකක්ද? අර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරා රජතුමාගේ ප්‍රඥාව විමසුවා වගේම අපිට තියෙන කාරණාව මොකද්ද? හැම දෙයක්ම ප්‍රඥා ගෝචරව සිතන්න පුරුදු වෙන්න. ඒ ප්‍රඥා ගෝචරව හිතුවොත් විතරයි අපිට යම් දෙයක් කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. ධර්මයේ ගැන ප්‍රඥා ගෝචරව හිතුවොත් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බාල පඬිත සූත්‍ර දේශනාව ගත්තොත් එහෙම සඳහන් කරන්නේ මොකක්ද? අපිට ආශ්‍රය කරන්න එපා කියලා පුජ්‍යලය තුන් දෙනෙක්. කවුද? නරක නපුරු දේ සිතන කෙනා ආශ්‍රය කරන්න එපා කියනවා. ඒ වගේම නරක නපුරු දේ කතා කරන කෙනා ආශ්‍රය කරන්නට එපා කියනවා. ඒ වගේම නරක නපුරු දේ හැසිරෙන කෙනා ආශ්‍රය කරන්නට එපා කියලා කියනවා. නරක නපුරු දේ කියන, නරක නපුරු දේ කරන, නරක නපුරු දේ හැසිරෙන කෙනා අපිට ආශ්‍රය කරන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ බාලපඬිත සූත්‍රයේ දේශනා කරනවා. එහෙනම් අපි ආශ්‍රය කරන්නට ඕනේ කවුද? හොඳ දේ කතා කරන, හොඳ දේ සිතන, හොඳ දේ හැසිරෙන කෙනා. එහෙනම් වර්තමානයේ තුල අපිට මෙන්න මේ පුජ්‍යලයේ තුන් දෙනා ආශ්‍රය කරන්න පුළුවන් නම් අපේ ජීවිතේම ආලෝකමත් වෙනවා. විනුතේ බුදුරජාණන් වහන්සේගේ කාලයක පුජ්‍යලයක් හිටියා. මේ පුජ්‍යලයට ජීවනෝපාය කරන්නට, රැකී රක්ෂාවක් කරන්නට අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම තිබුණේ නැහැ. මේ පුජ්‍යලයා බල ඉන්නකොට රජතුමා මොකද කරන්නේ? අලුගෝසු තනතුරට පුජ්‍යලයන් බඳවා ගන්නවා කියලා පණිවිඩයක් යවනවා. මේ පුජ්‍යලයා කරන්නේ මොකද්ද?
තමන්ට ජීවත් වෙන්නට ක්‍රමයක් නැති නිසා අලුගෝසු තනතුරට යන්න තීරණය කරනවා. අලුගෝසු තනතුරට යනවා කියලා කියන්නේ රජයේ නිත්‍ය වශයෙන්ම මිනිස්සු ඝාතනය කරන පුජ්‍යලයා බවට ඒ තනතුරට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිදුවීම වෙනකොට මේ මිනිස්සයා මොකද කරන්නේ? අවුරුදු 50ක් මේ මිනිස්සුන්ව ඝාතනයට ලක් වෙනවා. ඝාතනයට ලක් කරනවා. බන්ධනාගාර ගත වෙලා ඒ වගේ වැරදි වැඩ කරන අය මරලා දාන තනතුර අවුරුදු 50ක් පුරාවට මේ පුජ්‍යලයා සිද්ධ කරනවා. දැන් අවුරුදු 50ක් කරපු පුජ්‍යලයාට මොකද වෙන්නේ? එකපාරම මේ මිනිස්සුන්ගේ බෙල්ල සිඳලා දාන ශක්තියක් නැති වෙනවා. රජතුමා ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් එකපාරට බෙල්ල කපලා දාලා මරන්න මට දැන් ශක්තියක් නැහැ, මට විශ්‍රාම දෙන්න. රජතුමා විශ්‍රාම දෙනවා. දීලා ඉවර වෙලා මේ පුජ්‍යලයා ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා ඇඟපැත හොදගෙන අවුරුදු 50කින් තමයි ගෙදරට යන්නේ. පළමුවෙන්ම මොකද කරන්නේ? අර කෑම ටික අරගෙන ඉවර වෙලා කෑම ටික හදලා අතට අරගෙන කෑම කන්න හදනකොටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ තමන්ගේ නිවස ඉදිරි පිටට එනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මුලින් කල්පනා කරනවා අද මං කාටද පිට එන්න ඕනේ කියලා. කාගේ ගෙදරට දාණයට වඩින්න ඕනේ කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බලනවා. බලවුවම මේ පුද්ගලයාගේ නෙත ගැටෙනවා. අවුරුදු 50ක් මිනිස්සු මරපු අකුසල කර්මය නිසා මේ මනුස්සයා එදා මැරිලා ගිහිල්ලා නරකයේ ගිහිල්ලා උපදිනවා. හැබැයි මේ මනුස්සයාව සුගතියට යොමු කරන්නට පුළුවන්. ඒ සුගතියට යොමු කරන්න පුළුවන් නිසා තමයි අර පුජ්‍යලයා කෑම වේලා අතට ගන්නකොටම තමන්ගේ නිවස ඉදිරි පිටට ඇවිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙනී සිටිනවා. පෙනී සිටියන් පස්සේ මේ පුජ්‍යලයා කල්පනා කරනවා අනේ මම අවුරුදු 50ක් ස්වාමීන් වහන්සේ නමකට දානේ පූජා කළේ නැහැ. අනේ මට කොච්චර වාග්යක්ද? අර තමන් කන්න ගත්ත බත්පත ගිහිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පූජා කරනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මොකද කරන්නේ? මේ පුජ්‍යලයාට පේන්න පාත්‍රයට වැටිච්ච දානි ටික අසුන්ගෙන වැඩ හිටගෙන දානි ටික වළඳනවා. මේ දානේ වළඳන දිහා බල බල පුජ්‍යලයා සතුටු වෙනවා. සතුටු වෙලා අවසානයේදී මේ පුජ්‍යලයාට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දහම් දේශනා කරන්න පටන් ගන්නවා. දහම් දේශනා කරන අතරතුරේදී මේ පුජ්‍යලයා මොකද කරන්නේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ බණ ටික අහගෙන ඉන්නේ නැහැ. මේ පුජ්‍යලයාට මතක් වෙන්නේ අවුරුදු 50ක කාලේ කරපු අර අකුසල කර්මය, ප්‍රාණඝාත අකුසල කර්මය. මැරිච්ච දේවල්, මිනිස්සු මරනකොට, ස්වාමිවරු මරනකොට අර දරුවෝ ඇවිල්ලා හඩන දේවල් මතක් වෙනවා. විලාප දෙන දේවල් මතක් වෙනවා. ලේ ගැලවිලා ලේ විදිලා යන විදිය මෙයාට පේනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කල්පනා කරන මෙයා බණ ටික අහගෙන ඉන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ පුජ්‍යලයාගෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත, ඔබ මේ බණ ටික අහගෙන දින්නේ? අනේ නෑ ස්වාමීනි, මට බණ අහන්න වෙලාවක් නෑ. මට මෙන්න මේ වගේ දේවල් මතක් වෙන්නේ. අවුරුදු 50ක කාලේ කරපු අකුසල කර්ම ටික මට මතක් වෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට අවශ්‍ය වුණා මේ පුද්ගලයාගේ සිත වෙනස් කරන්නට. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. පින්වත, ඔබ මිනිස්සු ඝාතනය කළේ ඔබගේම ක්‍රියාවලියක් නිසාද? ඔබම හිතලා දේ කරේ? අනේ නෑ ස්වාමීනි, මම හිතලා දෙයක් කරේ නෑ. රජතුමා මට කියපු නිසානේ මම මෙහෙම කළේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විමසනවා, එහෙනම් පින්වත, රජතුමා කියලා ඔබ ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ කළා නම් ඔබට ඒකේ අකුසලයේ සිද්ධ වෙනවද? මේ පුජ්‍යලයාට කුසල අකුසල කර්ම පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. පින කියන්නේ මොකක්ද? ඒ වගේම අකුසලයේ කියන්නේ මොකක්ද? ඒ වගේම ලැබෙන ආදීනව පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ කියපු කාරණාව මේ පුජ්‍යලයාට හොඳට වැදුනා. මොකක්ද? රජතුමා කියපු නිසා නේද මම අකුසල කර්මය කළේ. ඒ නිසා මට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන අවසාන නිගමනයට පැමිණෙනවා.
අවසානයේදී මොකද වෙන්නේ? හොඳට බණ ටික අහගෙන ඉන්නවා. බණ ටික අහලා ඉවරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩියමේ පස්සේ මේ මිනිසයා මැරිලා ගිහිල්ලා දිව්‍ය ආත්ම භාවයක් ලබා ගන්නවා. ඒ නිසා මේකේ දිව්‍ය ආත්ම භාවයක් ලබා ගන්නට හේතු උනේ මොකක්ද? තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකක්ද? අපි යම්කිසි අකුසල කර්මයක් කරාම කරන විදිහට අපිට පරිසම් දෙන්නේ නැහැ. අපිට පරිසම් දෙන්නේ අකුසල කර්මයක් හෝ කුසල කර්මයක්. ඒ දෙකම අපිට පරිසම් දෙන්නේ මතුවෙන ආකාරයටයි. එතකොට එහෙමනම් මේ පුජ්‍යලයා දිව්‍ය ලෝක ආත්ම භාවයක් ලබා ගත්තේ කුමක් නිසාද? අවුරුදු 50ක් මිනිස්සු මරණපු කෙනෙක් කොහොමද දිව්‍ය ලෝකයට යන්නේ? ඒ නිසා මේ ධර්මයේ තුල පැහැදිලි කරේ මතුවෙන ආකාරයට තමයි අපිට ප්‍රතිවිපාක ලබලා දෙන්නේ. කරන විදිහට කුසල් අකුසල් කර්ම අපි කරනවා කරන විදිහට අපිට පරිසම් දෙන්නේ නැහැ. මතුවෙන ආකාරයට තමයි අපිට කුසල් අකුසල් දෙක විපාක ලබලා දෙන්නේ. ඒ නිසා පින්ඩතුනේ ඔබ අතින් වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. අතීතයේ ඕන තරම් වැරදි වෙන්නට පුළුවන්. ඒ වැරදි ගැන හිත ඉන්නේ නැතුව ඔබ මේ වැරද්ද නිවැරදි කරගෙන වැරද්ද වශයෙන් දැනගෙන වර්තමානයේ තුල වැරද්ද නිවැරදි කරගෙන අනාගතයට වැරද්ද හදාගෙන ගියොත් එහෙම ඔබට පුළුවන්කමක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අවබෝධ කරගෙන ඔබ මෙලව පරලව දෙලව දීනුව සලස්වා ගන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. පංචානන්තරයේ පාප කර්ම නොකර ඉන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද ආදී තම්බ ආදී අකුසල කර්ම නොකල ඔබට කුසල සම්පatti වර්ධනය කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් කල්පනා කරගන්න තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ ජෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකම් පබහසේති අබ්බමුත්තව චන්දිමා. යම් කිසි කෙනෙක් මුලදී වැරදි කරලා ඒ වැරදි ගැන හිත ඉදියොත් එහෙම එයාට මරණින් මතු ජීවිතයක් වෙන්නේ මොකක්ද? ඒ පශ්චාත්තාපය නිසාම නරකයේ ගිහින් උපදින්න සිද්ධ වෙනවා. එහෙම නැතිව වරද්ද තීරුම් අරගෙන ඒ වරදින් නිවැරදි වෙලා නිවැරදි කරගත්ත ඒ වරද හරහා කුසල සම්පාදනය කරගත්තොත් එහෙම ඔබට පුළුවන්කමක් තියෙනවා අර මුලින් සඳහන් කරගත්ත බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ චතුරාර්ය සත්‍ය දර්ශනය අවබෝධ කරගෙන මේ සසර කතරෙන් ඈතර වෙන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් මේ පොසොන් පුර 15ක පොහොය දවසේ දේශනා කරපු ධර්මය ඔබට කලුවර අතීතයකම ඔබ ඉන්නේ නැතිව ඒ කලුවර අතීතෙන් නැගිටලා වරද්ද නිවැරදි කරගෙන වර්තමානයේ යහපත් ලෙස ජීවත් වුණොත් අනාගතයේ ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. සඳ මේ ලෝකයට දීප්ති ධාරා පතුරනවා වගේ ඔබේ දයාව, කරුණාව, මෛත්‍රිය මේ ලෝකයට පතුරවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ හැමදිනාටම මේ ධර්මය නිවන් පිණසම හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.